සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ View Cinemax YouTube channel එකට. ඔන්න මේ තමයි අපේ channel එකේ පළවෙනියටම අප්ලෝඩ් කරන ෆිල්ම් එක. අද අපි ගෙනාවේ සිකින් කතා මාලාවේ 5 වැනි මූවි එක. මේ කතා මාලාවට ෆිල්ම්ස් 6ක් තියෙනවා. මේ ෆිල්ම්ස් 6ම එකකට එකක් සමාන වෙන්නේ නැහැ. ඔයා මේ මූවි එක බැලුවා කියලා ඔයාට ෆිල්ම් එක නොතේරෙන්නේ නැහැ. මොකද මේ ෆිල්ම්ස් එකකට එකක් සමාන නැති නිසා. සිකින් අනිත් මූවිස් ටික ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. මොකද මේ වගේ ෆිල්ම්ස් දිගටම අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු ෆිල්ම් එකට. ෆිල්ම් එක ආරම්භයේදී පෙන්වන්නේ එක පුංචි ගැහැණු ළමෙක් තාත්තේ කිය ගුහාවකට යන සිද්ධියක්. මේ ගැහැණු ළමයාගේ නම තමයි හීලි. මේ ගුහාව ඇස්සේ තියෙන කණ්ණාඩියකින් මෙයාට ඇහෙනවා එතන තියෙන වීදුරු කෑල්ලක් අරන් ඔයාගේ මූණ කපා ගත්තොත් ඔයාගේ තාත්තා අහපව් එයි කියලා. ඒ නිසා හීලි අර වීදුරු කටුව අරන් එයාගේ මුහුණ කපා ගන්නවා. මෙයා මෙහෙම කරන්නේ ඇයි කියලා දැන්ම නොතේරුණත් ෆිල්ම් එකේ මැදදී බලමු ඒ ඇයි කියලා. කොමාරි හීලි දැකලා තියෙන දරුණු හීනයක් විතරයි. ඒත් හීලි දඟලන නිසා මෙතනට ආපු හේලිගේ අම්මා එයාගේ නම තමයි මාරා. මාරා දකිනවා හේලිගේ කටින් කළු පාට ලේ වමන ටිකක් එළියට ඇවිල්ලා තියෙනවා කියලා. ඔන්න ඊට පස්සේ පෙන්වන්නේ ෆිල්ම් එකේ වැදගත්ම චරිතයක්. එයාගේ නම තමයි අස්රා. අස්රාව හම්බ වෙන එක ගැහණු කෙනෙක් ඇවිත් තියෙනවා. එයාගේ නම තමයි එබ්රු. එබ්රුට දුවෙක් ඉන්නවා. එයාගේ නම තමයි එලි. අස්රා වැඩ කරන්නේ එබ්රුගේ හස්බන්ඩ් අරීෆ්ගේ රෙදි කඩේ. ඒ විතරක් නෙවෙයි එබ්රෝගේ මල්ලි සෙලීම් එක තමයි අස්රා ආදරයෙන් බැඳිලා තියෙන්නේ. කොහොම නමුත් අනිත් පැත්තෙන් හේලි එයාගේ බෝනික්කා එක්ක සෙල්ලම් කරන ගමන් ඉන්නේ. මේ බෝනික්කා එසේ මෙසේ බෝනික්කෙන් නම් නෙමෙයි. මේ බෝනික්කාට කතා කරන්නත් පුළුවන්. බෝනික්කා හේලිව පාලනයට අරගෙන තමයි හේලිගේ කටින් බෝනික්කා කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ බෝනික්කා හේලිට කරන්න කියන්නේ මහා දරුණු වැඩ විතරයි. මේ වෙලාවේ බෝනික්කා හේලිට කියනවා එයාගේ අතේ ඇඟිලි ටික කැපුවොත් ඔයාගේ තාත්තා ඉන්නේ කොහෙද කියලා කියන්නම් කියලා. මොකද හේලිගේ තාත්තා මොකක් හරි හේතුවක් නිසා හේලි ඉපදෙන්න කලින් ගෙදරින් අතුරුදහන් වෙලා තියෙනවා. අපි කතාවේ අන්තිමට බලමු ඒ ඇයි කියලා. කොහොම හරි බෝනික්කා හේලිට බල කරන නිසා හේලි මේ බෝනික්කාගේ ඇඟිලි ටික කපලා දානවා. එතකොට තමයි හේලි දකින්නේ බෝනික්කාගේ ඇඟිලි වලින් ලේ එනවා කියලා. හේලි අහනවා බෝනික්කාගෙන් දැන් මගේ තාත්තා කොහෙද ඉන්නේ කියලා. එතකොට බෝනික්කා කියනවා ඔයාගේ තාත්තා ඉක්මනින්ම ඒවි. ඒත් එයා කොහෙද ඉන්නේ කියලා මට හරියට කියන්න බැහැ කියලා. හේලිට හොඳටම කේන්ති ගිහින් කෑ ගහනවා. බෝනික්කා හේලිට කියලා මේ වගේ දරුණු දේවල් කරගන්නවා විතරයි. එයාගේ තාත්තා කොහෙද ඉන්නේ කියලා නම් කියන්නේ නැහැ. ඔන්න ඊළඟට අස්රා රෙදි කඩේ තනියම වැඩ කර ඉන්න ගමන් ඉන්නේ. මේ වෙලාවේ අස්රාට බිත්ති සැරසිල්ලක් ඇතුලෙන් අමුතු සද්දයක් ඇහෙනවා. එතනට ගිය අස්රා ටිකක් ලන් වෙලා බලද්දිම සෙලීම්ගේ මූණට සමාන යක්ෂයෙක්ගේ මූණක් මෙතනින් එළියට එනවා. ඒකට බය වුණ අස්රා මෝහනයක් වගේ ඇවිදගෙන යනවා තවත් කඩේ ඇතුළට. එතකොට කඩේ ඇතුලේ තියෙන කණ්ණාඩියකින් අස්රා දකිනවා යක්ෂ පෙනුමෙන් ඉන්න හේලි එයාගේ පිටිපස්සෙන් ඇවිදන් එනවා කියලා. මෙහෙම ආපු හේලි අස්රාව කොණ්ඩයක් වගේ දෙයකින් අස්රාව බැඳගෙන අරයි යනවා වෙනම මානයකට. එතන ඉන්නේ යක්ෂයෝ විතරයි. හැබැයි මෙතන තව එක මිනිස්සෙක් ඉන්නවා. අපි තව ටිකකින් බලමු ඒ කවුද කියලා. කොහොම හරි ආයෙමත් සැබෑ ලෝකෙට ආපු අස්රාව බිම ඇදගෙන වැටෙනවා. මේ කඩේ වැඩ කරන ෆාතිමා කියන කාන්තාව ඇවිත් අස්රාව උස්සලා ගන්නවා. කොහොම නමුත් වැඩ ඇරිලා ගෙදර එනවා සෙලීමුත්. සෙලීම් දකිනවා එයාගේ අම්මගේ ෆොටෝ එකක් වැටිලා තියෙනවා. ඒකේ පණුව පිරලත් ඉන්නවා කියලා. ඒක දැකපු සෙලීම් හොඳටම බය වෙනවා. මොකද සෙලීම්ගේ අම්මා මේ වෙද්දිත් ජීවතුන් අතර නැති නිසා. ඒ විතරක් නෙමේ සෙලීම්ට සහෝදරයෙකුත් ඉඳලා තිනවා. එයා වයස අවුරුදු 5ේදී මිය ගිහින් තියෙනවා. සෙලීම්ටත් හිතා ගන්න බෑ එයා දකින්න දේවල් වල තේරුම මොකද්ද කියලා. මොකද දැන් ටිකකට කලින් මෙතන පණුව පිරලා තිබ්බ ෆොටෝ එක එයා ආයෙමත් බලද්දි නම් පේන්න තිබුණේ නැහැ. ඔන්න ඊළඟට ගෙදර ඉන්න එබ්රු යන ගේ ඇතුළට එලි මොකද කරන්න කියලා බලන්න. එතකොට තමයි එබ්රු දකින්නේ එතන ඇඳක් උස්සගෙන එලි මොකක් හරි හොයනවා වගේම ඒ උස්සලා තියෙන ඇඳ එකපාරට එලිගේ ඇඟට කඩන වැටෙනවා කියලා. ඒක දැකපු එබ්රු හයියෙන්ම කෑ ගහනවා. ඒත් එක්කම එබ්රුගේ පිටිපස්සෙන් ආපු එලි අහනවා ඇයි අම්මේ ඔයා මේ කෑ ගහන්නේ? මම ඉන්දිය වොෂ්රූම් එකේනේ කියලා. ඒක අහපු එබ්රුටත් පුදුමයි. ඒ වගේම එලි එබ්රුට කියනවා අම්මේ මගේ කොන්ද හුඟක් රිදෙනවා කියලා. ඒ ඇයි කියලා බලනකොට එබ්රු දකින්නේ එලිගේ කොන්දේ මොකක් හරි බර දෙයක් වැටුණ ගුණක් තියෙනවා කියලා. ඒක දැකපු එබ්රු දැන් ෂොක් වෙලා තමයි ඉන්නේ. ඔන්න අනිත් පැත්තෙන් සෙලීමුත් නිදාගෙන ඉන්නේ. හැබැයි කවුරු හරි කතා කරන සද්දයක් නිසා නිින්දෙන් ඉන්න සෙලීම්ට ඇහැරෙනවා. ඒ නිසා මෙයා බලනවා කවුද කතා කරන්නේ කියලා.
එතකොට තමා සෙලීම් දකින්නේ මෙයාගේ මැරිච්ච අම්මා වගේම මැරිච්ච සහෝදරයාගේ අවතාරය ඇවිල්ලා කියලා. ඒක දැකපු සෙලීම් හොඳටම බය වෙනවා. සෙලීම්ටත් හිතා ගන්න බැහැ දැන් මොකද්ද කරන්න කියලා. සෙලීම්ගේ සහෝදරයා එනවා සෙලීම්ගේ ඇඟ පැත්තට. ඒත් එක්කම වගේ සෙලීම්ට ඇහැරෙනවා. මොකද සෙලීම් මෙච්චර වෙලා දැකලා තියෙන්නේ නපුරු හීනයක් විතරයි. කොහොම නමුත් අස්රා දැනට ජීවත් වෙන්නේ එයාගේ අම්මයි නෑනයි නෑනගේ දුවයි එක්ක. අස්රාගේ තාත්තා නම් මේ වෙදි ජීවිතුන් අතර නැහැ. ඉතින් මේ නෑනගේ දුව තමයි හේලි. හේලිගේ නැන්ද තමයි අස්රා කියන්නේ. අස්රාගේ අම්මා තමා සාෂා. අස්රාගේ නෑනගේ නම තමයි මාරා. මේ අස්රාගේ එක කුස උපන් අයියා තමා සාහිර් කියන්නේ. ඒ කියන්නේ හේලිගේ තාත්තා. එයා තමයි කාලෙකට කලින් හේලි ඉපදෙන්න කලින් අතුරුදහන් වෙලා තියෙන්නේ. කොහොම හරි මේ සාෂාට මොකක් හරි හේතුවක් වෙලා පිස්සු හැදිලා ඉන්නේ. ඉතින් මෙයා යනවා පල්ලෙහා කාමරයක් ඇතුළට ගිහින් මෙයා ගන්නවා පෙට්ටියකින් එක ඇඳුමක්. අන්න ඒ ඇඳුම ළඟින් මතුවෙනවා එක මිනිහෙක්. ඒ මිනිහගේ නම තමයි රහීම්. රහීම් සාෂාට කියනවා මේ දේ සිද්ධ වුණේ ඔයාගේ වැරද්දෙන්. ඔයා ඒකට බාධා කළා. එයා අපේ කියලා. අපිට දැම්ම මේක නොතේරුණාට කතාවේ අන්තිමට බලමු සාෂා කරලා තියෙන වැරද්ද මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ රහීම් තමයි එකපාරක් අස්රව අරන් ගිය අඳුරු ලෝකයේ ඇතුලේ හිටියේ. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි අස්රාගේ තාත්තා, ඒ කියන්නේ සාෂාගේ ස්වාමි පුරුෂයා. කොහොම හරි මේ සාෂා එකපාරටම රහීම්ට පිහියකින් අනිනවා. හැබැයි ඊළඟ මොහොතේ මෙතනින් යක්ෂයෙක් වගේ කෙනෙක් මතුවෙන නිසා සාෂා හොඳටම බය වෙනවා. උන්න ඊළඟට අස්රාට ඇහෙනවා පල්ලෙහෙන් හේලි කෑ ගහනවා වගේ සද්දයක්. ඒකින්ද අස්රා යනවා දොරක් අරගෙන පල්ලෙහාට. අස්රාගේ ගේ තියෙන්නේ උඩ තට්ටුවක. ඒත් එකම අස්රාට මෙතන තියෙන ගහ ළඟින් හේලිගේ කටහඬ ඇහෙනවා. ඒ නිසා අස්රා යනවා මේ ගහ ළඟට. එතකොට තමයි අස්රා දකින්නේ හේලිගේ බෝනික්කගේ ඔළුව විතරක් මෙතන බිම තියෙනවා කියලා. ඒක අතට අරන් අස්රාගේ මූණ ඉස්සරහෙන් මතුවුණු හේලි අස්රාට කියනවා පිටිපස්ස නම් බලන්න එපා නැන්ද කියලා. ඒත් ඒක අස්රා අහන්නේ නෑ පිටිපස්ස බලනවා. එතකොට පිටිපස්සේ ඉඳන් දැන් සෙලීම් අස්රාව අල්ල ගන්නවා. ඒකට හොඳටම බය වුණ අස්රා එකපාරටම හැරිලා නැගිටිනවා. මොකද මෙයා මෙච්චර වෙලා දැකලා තියෙන්නේ හීනයක් විතරයි. කොහොම නමුත් අනිත් පැත්තේ අස්රා සෙලීම් එක්ක යාළු වෙලා දැන් මාස 6ක් විතර ගත වෙලා නිසා සෙලීම් අස්රාට ප්‍රොපෝස් කරනවා එයාව බඳින්න කියලා. ඉතින් අස්රාත් ඒකට කැමති වෙනවා. අස්රා සෙලීම්ට එයාගේ පවුල ගැන ඔක්කොම විස්තරය කියනවා. අස්රා කියනවා මගේ අයියා පිහියකින් ඇලලා මගේ තාත්තව මරලා දාලා තිනවා. ඊට පස්සේ එයාත් අතුරුදහන් වුණා. මම අවුරුදු 12කින් මගේ අයියාව දැකලා නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි ඇත්තනම හේලිව හම්බ වෙන්න හිටියා කියලාවත් අයියා දැනගෙන හිටියේ නැහැ. මේ හැමදේම නිසා මගේ අම්මට පිස්සු හැදුනා. මං ඉන්නේ ඒ වගේ පවුලක. ඒක ඔයාට ප්‍රශ්නයක් නැද්ද කියලා අස්රා සෙලීම්ගෙන් අහනවා. සෙලීම් අස්රාගේ හිත හදනවා. මට ඒ දේවල් වලින් වැඩක් නැහැ. මං ඔයාට ගොඩක් ආදරෙයි. මට ඔයාව ඕනි කියලා. ඔන්න අනිත් පැත්තෙන් හේලිගේ බෝනික්කා හේලට කියනවා ඔයාගේ අත්තම්මත් ඔයාට ආදරේ නැහැ කියලා. ඒ නිසා හේලි අහනවා ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා. එතකොට මේ බෝනික්කා කියනවා ඔයා මගේ මූණ පුච්චලා දැම්මොත් මම මේ ගැන ඔයාට කියන්නම් කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ මේ බෝනික්කා මොන වගේ දරුණු වැඩද හේලිට කරන්න කියන්නේ කියලා. හේලි මුලින් මේකට අකමැති වුණත් බෝනික්කා එක දිගටම බල කරන නිසා හේලි මේ බෝනික්කාගේ මූණ මෙතන තියෙන ඉටිපන්දමකට අල්ලලා පුච්චලා දානවා. බෝනික්කා හේලිට කියනවා ඔයාගේ අත්තම්මට ඕන ඔයාව පුච්චලා දාන්න. ඔයාගේ අත්තම්මා හරිම නපුරු ගැහැණු කෙනෙක්. එයාට ඕන ඔයාව මරලා දාන්න. මොකද ඔයා ඔහොම ඉපදෙන්න හේතුව ඔයාගේ අත්තම්මා කියලා. ඒත් හේලි මේ දේවල් පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේ බෝනික්කා හේලිට කියනවා මාව විශ්වාස කරන්න. ඔයාටම දැන් මේක බලා ගන්න පුළුවන් කියලා. හේලිගේ අත්තම්මා ඒ කියන්නේ සාෂා කේතලයක් ලිපේ තියලා ඒකට තෙල් බෝතලයක් දානවා. ඒ විතරක් නෙමෙයි මෙයා මේ හොඳට උණු කරපු තෙල් ටික අරන් එනවා හේලි ඉන්න තැනට. එහෙම ආපු මෙයා දෙපාරක් නොහිතා හලනවා හේලිගේ ඔළුවේ ඉඳන් පිච්චිලා යන්න. ඒ නිසා හේලිව සම්පූර්ණයෙන්ම මේ තෙල් වලින් පිච්චෙනවා. හැබැයි මෙතන වෙලා තියෙන්නේ බෝනික්කා මායාවකින් වගේ වෙනත් හේලි කෙනෙක්ව මෙතනම අවලා තියෙනවා. සාෂාගෙන් තෙල් ටික හලන්න. ඔන්න දැන් පෙන්නන්නේ ගෙදර නිදාගෙන ඉන්න එබ්රුව. එබ්රුට ඇහෙනවා හේලි හයියෙන්ම අඬන සද්දයක්. එයා නැගිටලා ගිහින් බලනවා ඒ සද්දේ කොහෙන්ද ඇහෙන්නේ කියලා. කොහොම හරි හේලි කියන්නේ අස්රමාව හිර කරන් ඉන්නවා කියලා. එයා මගේ ඇඟිලි කෑලි වලට කපනවා කියලා. ඉතින් මෙයාට ඇහෙන්නේ මෙතන තියෙන ලාච්චුවක් ඇතුලෙන් නිසා එබ්රු මෙතන ලාච්චුව ඇරලා බලනවා. එතකොට තමයි එබ්රු දකින්නේ දැන් මේක ඇතුලේ තියෙන්නේ මිනිස් ඇටකටු පිරුණු පස් කියලා. ඒක දැකලා හොඳටම බය වුණ එබ්රුවට ආයෙත් ඇහෙනවා තවත් ලාච්චුවක් ඇතුලෙන් හේලි කියනවා කියලා අස්රා මගේ ඇස් වලට ඉඳි කටු වලින් විදිනවා කියලා. එබ්රු බයෙන්ම ගිහින් මේ ලාච්චුවත් ඇරලා බලනවා.
එතකොට තමයි එබ්රු දකින්නේ මේක ඇතුලේ ඉන්දිකටු ගහපු ඇස් බෝල වගේක් තියෙනවා කියලා. ඒක දැකලා හොඳටම බය වුණ එබ්රු හයියෙන්ම කෑ ගහනවා. ආයෙත් ඇහෙනවා ළඟ තියෙන අල්මාරියකින් හේලි කතා කරනවා කියලා. එබ්රු මේ අල්මාරියත් ඇරලා බලනවා. එතකොට තමයි එබ්රු දකින්නේ දැන් මෙතන ලේ පිරුණු ඇඳුමක් එල්ලලා තියෙනවා කියලා. ඒත් එක්කම වගේ එබ්රුගේ පිටිපස්සෙන් මතු වුණු අස්රගේ පෙනුම තිබ්බ යක්ෂයෙක් එබ්රුව අල්ල ගන්නවා. ඒකට හොඳටම බය වුණ එබ්රු දඟලන්න පටන් ගන්නවා. මේ සද්ද ඇහෙනවා මෙතන නිදන් ඉන්න අරීෆ් ඉක්මනටම එබ්රු ළඟට ඇවිත් එබ්රුව සංසුන් කරනවා. කොහොම නමුත් අනිත් පැත්තෙන් වැඩ ඇරලා සෙලීමුත් එනවා ගෙදර. ගෙදර ආපු සෙලීම් ටික වෙලාවකට සෝෆා එකේ ඇලවෙනවා. ඒත් එක්කම සෙලීම්ට නිින්ද යනවා. ඒ ටික වෙලාවකින් නැහැරෙන සෙලීම් දකිනවා දැන් එයාගේ එක ඇහැක් රතු වෙලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මොකක් හරි හේතුවක් නිසා මෙයා ආයේ පිටත් වෙලා යනවා එයාගේ කඩේට. ඉතින් සෙලීම් කරන්නේ රත්තරන් බඩු කඩයක්. මෙයා මෙතන තියෙන පෝර උරයක් අරගෙන තමයි මේ කඩේ ළඟට යන්නේ. එතනදි සෙලීම්ට හම්බ වෙනවා එයාගේ යාළුවා හැරීව. ඒ දෙන්න හවුලේ තමයි මේ කඩේ කරගෙන යන්නේ. කොහොමාරි හැරී අහනවා මේ වෙලාවේ මොකද ආයෙත් ආවේ කියලා. එතකොට සෙලීම් කියනවා මන් මගේ ෆෝන් එක දාලා ගිහින් ඒක ගන්නයි ආවේ කියලා. හැබැයි සෙලීම් මෙතනට ඇවිත් තියෙන්නේ මෙයාගේ ෆෝන් එක ගන්න නම් නෙමෙයි. කොහොමාරි මේ හැමදේම කඩේ ඇතුලේ තියෙන CCTV කැමරාවේ රෙකෝඩ් වෙනවා. ඉතින් සේරම රත්තරන් බඩු ටික ගත්ත සෙලීම් ඒක වෙනම පැත්තකට අරන් ගිහින් ගඟකට හලලා දානවා. හැබැයි ඊළඟ මොහොතේ සෙලීම් දකිනවා කලින් ගලවපු සපත්තුව ආයෙ දාන්න ඉන්නව වගේම මෙතන මේසෙ උඩ අර පෝර උරයක් තියෙනවා කියලා. ඒ කියන්නේ සෙලීම් දැන් ඇත්තටම එළියට ගිහින් තියෙනවා. ඔන්න අනිත් පැත්තෙන් ගෙදර නිදාගෙන ඉන්න අස්රාටත් ඇහැරෙනවා. දැන් හේලි මෙතන හිටගෙන මොනවදෝ මුමුණන ගමන් තමයි ඉන්නේ. මේ බීත්තියේ දැන් අර සෙලීම් ගඟට විසික් කරපු රත්තරන් බඩු ටිකත් ඇරිලා වගේ තියෙනවා. හැබැයි ඊළඟ මොහොතේම අස්රට ඇහෙනවා එයාගේ අම්මා සාෂා ඉන්න කාමරේ පැත්තෙන් සද්දයක්. ඒ නිසා අස්රා ගිහින් බලනවා ඒ මොකක්ද කියලා. එතකොට තමයි අස්රා දකින්නේ මෙතන දැන් එයාගේ නෑනා වගේම රෙද්දකින් ඔළුවේ ඉඳන් වහගෙන තව දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ නිසා අස්රා බයෙන්ම වගේ මේ රෙද්ද අයින් කරලා බලනවා. එතකොට තමයි අස්රා දකින්නේ දැන් මෙතන ඉන්නේ වෙන කවුරුත් නෙමේ සාෂා සහ සෙලීම් කියලා. ඉතින් මේක දැකලා හොඳටම බය වුණ අස්රා පිටිපස්ස බලනවත් එක්කම යක්ෂයෙක් බවට පත් වෙලා ඉන්න හේලි හැමම කඩම් පනිනවා අස්රාගේ ඇඟට. කෑ ගහගෙන බිමට වැටුණ අස්රා ඊළඟ මොහොතේම දකිනවා කලින් දැකපු කිසිම දෙයක් දැන් මෙතන නැහැ කියලා. ඒ විතරක් නෙමේ ආපහු කාමරයට ආපු අස්රා දකිනවා හේලිත් දැන් මෙතන නිදීගෙන තමයි ඉන්නේ කියලා. ඒ නිසා අස්රාට හිතා ගන්න බෑ එයා මේ දකින්නේ මොනවද ඒ දේවල් වල තේරුම මොකක්ද කියලා. ඔන්න අනිත් පැත්තෙන් සෙලීම් හිතේ ඇතුණු සැකේට ආයෙත් හැරිත් එක කඩේට ගිහින් CCTV පරීක්ෂා කරනවා. එතකොට තමයි මේ දෙන්න දකින්නේ ඇත්තටම සෙලීම් කඩේ තිබ්බ රත්තරන් බඩු ටික ඔක්කොම මෙතනින් අරන් යනවා කියලා. හැබැයි සෙලීන්ට මතක නැහැ එයා මේ වගේ වැඩක් කළාද රත්තරන් බඩු ටික කොහෙද ගිහින් දැම්මේ කියලාවත්. කොහොමාරි අනිත් පැත්තෙන් එබ්රුත් එනවා එලිත් එක්ක අරීෆ්ගේ කඩේට. ඉතින් අස්රා වැඩ කරන්නෙත් මෙතන කඩේමනේ. හැබැයි එබ්රු අස්රත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ සිද්ධ වෙන දේවල් නිසා එබ්රු අස්රව මගාරින්න පටන් අරන් තමයි තියෙන්නේ. අස්රටත් හිතා ගන්න බෑ එබ්රු ඇයි දැන් එකපාරටම මෙහෙම වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඊළඟට ගෙදර ඉන්න හේලි හොයාගෙන තියෙනවා එයාගේ තාත්තගේ ෆොටෝ එකක්. ඒක සාෂා සාහීර් රහීම් සහ මාර කියන 4 දෙනාම ඉන්නවා. කොහොමාරි මාරත් මේ වෙලාවෙදිම හේලි හොයන් හේලි ළඟට එනවා. එකපාරටම හේලිගේ පිටිපස්සෙන් මතුවුණු යක්ෂයෙක් හේලිට කියනවා ඔයාගේ තාත්තා වෙනුවෙන් ඔයාගේ නැන්ද අතුරුදහන් වුණා නම් හොඳයි. හැබැයි ඒ කතාව හේලි අහන්න කැමති වෙන්නේ නැහැ. මොකද හේලි අස්රට හුඟක් ආදරය කරනවා. ඉතින් සෙලීම් වගේම හැරි යනවා අර පෝර උරයත් අරගෙන කළු මැජික් කරන කාන්තාවක් ළඟට. නැති වුණ රත්තරන් බඩු ටික කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න. ඉතින් එහෙම ගිහින් පෝර උරය ගත්ත මේ කාන්තාව ඒක මෙතන තියෙන වතුර භාජනයක් ඇතුළට දාලා මෙයාගේ පූජාව පටන් ගන්නවා. ඒත් එක්කම මෙතන වතුර භාජනය ඇතුළෙන් මතුවුණු ඒක යක්ෂණියක් එක දිගටම මේ කාන්තාවට මොකක් හරි දෙයක් කියන්න පටන් ගන්නවා. අන්න ඒ කියපු දේ මේ කාන්තාවගේ ස්වයං පුරුෂයා සෙලීම්ටයි හැරීටයි ඇවිත් කියනවා. මෙයා කියන්නේ අපිට එකම එක නමක් විතරයි කිව්වේ ඒ අස්රා කියලා. අන්න ඒක ආපු සෙලීම්වත් ෂොක් වෙලා යනවා. ගෙදර ගිහී සෙලීම් ගන්න අස්රට කෝල් එකක්. මොකද දැන් සෙලීම්ට තේරෙලා තියෙන්නේ අස්රාගේ වටේ මොකක් හරි දරුණු දෙයක් රැකෙන ගමන් තියෙනවා කියලා. ඒ නිසා අස්රට කතා කරපු සෙලීම් කියනවා මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. හැබැයි මේක ෆෝන් එකකින් කියන්න බෑ. ඒක නිසා අපි හෙට රැට හම්බ වෙමු කියලා. ඒක ආපු අස්රත් ඊළඟ දවසේ රැ සෙලීම්ව හම්බ වෙන්න කැමති වෙනවා. හැබැයි එහෙම කියලා ෆෝන් එක කට් කරලා නිදාගත්තු සෙලීම්ට ඇහෙනවා දැන් එයාගේ මැරිච්ච අම්මා කතා කරනවා වගේ කියලා. ඒකට බය වෙලා වගේ ඇහැරුණ සෙලීම් බලනවා මේ සද්දය ඇහෙන්නේ කොහෙන්ද කියලා. එතකොටම සෙලීම්ගේ ඉස්සරහින් මතුවුණු එයාගේ අම්මා සෙලීම්ගෙන් අහනවා ඇයි ඔයා රත්තරන් බඩු ටික වතුරට විසිකලේ කියලා. ඒ වගේම සෙලීම්ගේ මැරිච්ච සහෝදරයා දැන් මෙයාගේ කොණ්ඩෙන් අල්ලගෙන තමයි ඉන්නේ.
අන්න ඒකට හොඳටම බය වුණ සෙලීම් දකිනවා දැන් එයාගේ අම්මයි සහෝදරයයි අතුරුදහන් වෙලා කියලා. ඒ නිසා සෙලීම් ඉක්මනටම යනවා වොෂ්රූම් එකට. මූණ ටිකක් හොද ගන්න කියලා. හැබැයි එතනට ගියාට පස්සේ සෙලීම් දකින්නේ දැන් එයා නැති කරගත්ත රත්තරන් බරු ටික ඔක්කොම කොමඩ් එක ඇතුලේ තියෙනවා කියලා. ඒක දැකපු සෙලීම් එකපාරට මෙයාට ගහ ගන්නවා. මොකද සෙලීම් හිතන්නේ දකින්නේ මොකක් හරි හීනයක් කියලා. ඒත් කොච්චර ඔලුවට ගහගත්තත් මේ රත්තරන් ටික තාමත් මේක ඇතුලේ පේන්න තියෙන නිසා සෙලීම් අත දාලා ඒ ටික ගන්නව එළියට. හැබැයි ඊළඟ මොහොතේම සෙලීම්ගේ අත මේක ඇතුලට ඇදිලා වගේ යනවා. සෙලීම් කොච්චර උත්සාහ කරත් මෙයාට එයාගේ අත එළියට ගන්න වෙන්නේ නැහැ. සෙලීම්ගේ අත සම්පූර්ණයෙන්ම කොමඩ් එක ඇතුලේ හිර වෙලා තමයි තියෙන්නේ. ඒත් එක්කම සෙලීම් දකිනවා දැන් මෙතන පැත්තකින් එයාගේ මැරිච්ච අම්මා වගේම සහෝදරයා මෙහා දිහා බලන් ඉන්නවා කියලා. ඔන්න ඊට පස්සේ නිදන්නේ හේලටත් ඇහැරෙනවා. මෙයා ළඟ තියෙනවා සාහිර ඇතුළු පවුලේ කට්ටිය ඉන්න ෆොටෝ එකක්. ඒත් එක්කම මෙයාගේ පිටිපස්සේ ඉඳන් අద్භූත කාන්තාවන් වගේ හේලට කියනවා සාසා ඉන්න කාමරයට යන්න කියලා. ඒ නිසා හේලි එහෙම්මම ඇවිදන් යනවා සාසා ඉන්න කාමරය ඇතුළට. එහෙම ගියේ හේලි දකිනවා දැන් අර ෆොටෝ එකේ විදියටම එයාගේ පවුලේ කාමරේ ඉඳන් ඉන්නවා වගේම. මෙච්චර කල් අතුරුදහන් වෙලා ඉදී මෙයාගේ තාත්තා සාහිරුත් දැන් මෙතන ඉන්නවා කියලා. ඒක දැකපු හේලිටත් ගොඩක් පුදුමයි. ඒ නිසා හේලි යනවා මෙයාලා ගාවට. ඒත් එක්කම මේ කට්ටිය හේලි දිහා බලන නිසා හේලි එකපාරටම බය වෙනවා. ඒ විතරක් නෙමෙයි මාරා හේලිට කියනවා බලන්න ඔයාගේ නැන්දා ඔයාගේ පිටිපස්සේ ඉඳන් ඉන්නවා කියලා. ඒ නිසා හේලි පිටිපස්ස ඇරිලා බලනවා. එතකොට තමයි හේලි දකින්නේ දැන් මෙතන තියෙන පුටුවක ආශ්‍රය ඉඳන් ඉන්නවා කියලා. ඒත් එක්කම වගේ පැත්තක ඉඳන් හිටපු මාරා රහීම් සාහිර් සාෂා විත් හේලිව අල්ල ගන්නවා. ඉතින් මේ හේතුව නිසා හේලි හැමම ගිහින් මතුවෙනවා අඳුරු ලෝකයේ ඇතුලේ. මෙතන ඉන්නේ විශාල යක්ෂයෙක්. හේලිට කියනවා ඇතුළට යන්න කියලා. ඒ නිසා හේලි යනවා මේ ඉස්සරහින් පේන්න තියෙන ගුහාව ඇතුළට. ඒත් එක්කම හේලිගේ එක පැත්තකින් මතු වුණ සාෂා මෙයාට කියනවා මට ඒක කරගන්න බැරි වුණා ඒත් ඔයා ඒක කරයි කියලා. ඒ විතරක් නෙමෙයි මාරත් එකපාරටම මතුවෙලා කියනවා අනිවාර්යෙන් ඔයා ඒක කරන්න ඕන කියලා. ආයෙත් හේලිලාගෙන් මතු වුණ රහීම් කියනවා ඔයාට තියෙන්නේ මගේ ලේ ඔයාගේ ඉරණම ඔයා ඒක කරන්න ඕනෙමයි කියලා. ඒ විතරක් නෙමෙයි සාහිරුත් එකපාරටම මතුවෙලා හේලිට කියනවා දැන් කාලේ ඇවිත් තියෙන දුවේ ඒ නිසා අනිවාර්යෙන් මේක කරන්න ඕනේ කියලා. හේලිට හිතා ගන්න බෑ මෙයාලා මේ මොකද්ද මෙච්චර කියන්නේ කියලා. ඉතින් අපි කතාවේ අන්තිමට බලමු මෙයාලා මේ හේලිට කරන්න කියලා බල කරන වැඩේ මොකක්ද කියලා. කොහොම නමුත් මේක ඔයාගේ රාජකාරිය මේක ඔයා කරයි වගේ කටහඬවල් එකපාරටම හේලිට ඇහෙන්න පටන් ගන්නවා. ඒ නිසා හේලි ගුහාව ඇතුළටම ඇවිදන් යනවා. එහෙම ගියේ හේලි දකිනවා එතන රෙද්දකින් මූණ වහන් මෙයාගේ නැන්ද අස්රා ඉන්නවා කියලා. ඒක දැකපු හේලි අස්රා ළඟට ගිහින් අස්රාගේ ඔළුව අත ගන්නවා. එතකොට අපිට පෙන්නනවා දැන් ඇත්තටම හේලි අත ගන්නනේ ගෙදර නිදාගෙන ඉන්න අස්රාගේ ඔළුව කියලා. ඒත් එක්කම නිදන් ඉන්න අස්රාත් විකාර හීන ගොඩක් දකින්න පටන් ගන්නවා. ඒකට හොඳටම බය වුණ අස්රා එකපාරටම නිින්දෙන් ඇහැරෙනවා. එතකොට තමයි අස්රා දකින්නේ හේලිත් එයා ළඟම හිටන් ඉන්නවා කියලා. ඔන්න ඊට පස්සේ හේලි අරුඩෙන් වගේ කොලේක මොකක් හරි සලකුණක් අඳිනවා. එහෙම ඇඳපු මෙයා කෙලින්ම එනවා සාෂා ඉන්න කාමරයට. මේ කාමරේ තමා මාරත් ඉඳන් ඉන්නේ. අර කොලේ ඇඳපු සලකුණ මාරාගේ අතට දීපු හේලි අහනවා ඔයාට මේක මතකද අම්මේ? මේ පාරවත් මේ කොලේ කපන්න නැත්තම් මගේ තාත්තා වගේ අතුරුදහන් වෙලා යනවා කියලා. එහෙම කියපු හේලි මෙතනින් යන්න යනවා. හැබැයි ඒත් එක්කම මෙයාලගේ පිටිපස්සෙන් මතුවන යක්ෂණියක් මේ දෙන්නවම අල්ල ගන්නවා. අන්න ඒකට මේ දෙන්න හොඳටම බය වෙනවා. ඉතින් මේ හේලි ගෙනාපු කොලේ තියෙන්නේ මොකක් වෙන්න ඇතිද? මේක මේ පාරවත් කපන්න කිව්ව කතාවේ තේරුම මොකද්ද? සාස සහ මාර හංගන කතාව මොකක් වෙන්න ඇතිද? ඉතින් මේ සේරටම උත්තර අපිට තව ටික වෙලාවකින් බලා ගන්න පුළුවන්. කොහොම හරි එබ්රුත් එක දිගටම සෙලීම්ට කෝල් කරනවා. හැබැයි සෙලීම් නම් කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. ඒ ගැන සැක හිතුන එබ්රු යනවා සෙලීම් හොයාගෙන සෙලීම් ඉන්න ගෙදරට. ඔන්න අනිත් පැත්තෙන් අස්රා වැඩ ඉවර වෙලා ගන්නවා සෙලීම්ට කෝල් එකක්. මොකද සෙලීම් කිව්වනේ අස්රාව හම්බ වෙන්න ඕන කියලා. හැබැයි එකපාරටම මතු වුණ අතක් අස්රාගේ මූණ වහගෙන අස්රාව එතන බිම පෙරලා ගන්නවා. මෙන්න මේ වෙලාවේදීම අස්රා දකිනවා එයා ඉන්නේ වෙනම මානයක වගේම එයාගේ කටින් මොනවා හරි එළියට ඇවිත් හේලිගේ බෝනික්කගේ මූණ ඇතුළට රිංගනවා කියලා. ඒක දැකපු අස්රා හොඳටම දඟලන්න පටන් ගන්නවා. ඒත් එක්කම වගේ හැම දෙයක්ම නැති වෙලා යනවා. අස්රාටත් හිතා ගන්න බෑ ඒ උනේ මොකක්ද කියලා. ඒ නිසා රහීම්ගේ සොහන ළඟට ගියා අස්රා රහීම් වෙනුවෙන් යාඥා කරන්න පටන් ගන්නවා. තාත්තට පින්මදි නිසා අස්රාට මේ වගේ දරුණු දේවල් පේනවා වගේ කියලා හිතාගෙන. කොහොම නමුත් අනිත් පැත්තෙන් හේලි යාගේ බෝනික්කගේ මූණ සම්පූර්ණයෙන්ම කපලා දාන. මේ බෝනික්කගේ ඌමනාව නිසා මේ පාර මේ වැඩේ කරන්න කියලා තියෙන සාහිර් රාපව් ගෙදර එනවා කියන කතාවත් එක්ක තමන්ගේ තාත්තා ගෙදර එයි කියලා තියෙන බලාපොරොත්තු වෙනම තමයි හේලි මේ බෝනික්කගේ මූණ කපලා දාලා තියෙන්නේ. ඔන්න ඊළඟට ගෙදර ඉන්න මාරටයි සාෂටයි එහෙනවා කවුරු හරි දොරට තට්ටු කරනවා කියලා. ඒ නිසා මාරා ගිහින් ගෙදර දොර අරින්න තමයි හදන්නේ. ඒත් එක්කම හේලි ඇවිත් කියනවා ඔය ඇවිල්ලා ඉන්නේ තාත්තා තමයි කියලා. මාරා දොර අරිනවත් එක්කම තමයි මාරා දකින්නේ මෙතනට ඇත්තටම ඇවිත් තියෙන්නේ අවුරුදු
අවුරුදු ගාණක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු එයාගේ සැමියා සාහිර් කියලා. ඔන්න ඊළඟට සෙලීම් මෙතන වොෂ්රූම් එකේ තුවාල වෙලා බිම වැටිලා ඉන්නවා කියලා. ඒක දැකපු එබ්රු ඉක්මනටම සෙලීම්ව හොස්පිටල් ඇඩ්මිට් කරනවා. ඔන්න ඊළඟට වැඩ ඇරිලා ගෙදර ආපු අස්රා දකින්නවා දැන් සාලේ මැද්දේ පුටු දෙකක් තියලා තියෙනවා කියලා. ඒත් එක්කම අස්රාට ඇහෙනවා සාෂා යාට කාමරයට කතා කරනවා කියලා. අස්රා යනවා සාෂා ඉන්න කාමරය ඇතුළට. එහෙම ගිහපු අස්රාට මාරා අත දික් කරලා කියනවා ඔයාගේ අයියා ආපහු ආවා කියලා. ඒක බලන්න පිටිපස්ස හැරුණ අස්රා දකින්නේ ඇත්තටම එයාගේ අයියා පිටිපස්සේ හිටන් ඉන්නවා කියලා. හැබැයි එකපාරටම අස්රාව අල්ලගත්ත සාහිර් අස්රා මෙතන තියෙන පුටුවක ඉඳවනවා. ඒත් එක්කම ඇඟ පණ නැති වෙන්න ඉන්ජෙක්ෂන් එක අරන් ආපු මාරා එහෙම්මම අස්රාට ඒකෙන් ඇනලා දානවා. කොහොම හරි අනිත් පැත්තෙන් බෝනික්කත් එක්ක ඉන්නේ හේලි මෙයාට කියනවා මගේ තාත්තා මාත් එක්ක කතා කළේ නෑ කියලා. ඒක ආපු මේ බෝනික්ක හෙරට කියනවා මම කියන දේ කළොත් අනිවාර්යෙන් තාත්තා ඔයත් එක්ක කතා කරයි කියලා. කොහොම වුණත් ඇඟ පණ නැතුව ඉන්න අස්රාත් මේ අයගෙන් අහනවා ඔයාලයි මට මෙහෙම කරන්න කියලා. ඔන්න එතකොට තමයි ඇත්තටම වෙලා තියෙන දේ ගැන මාරා අස්රාට කියන්න පටන් ගන්නෙ. ඉතින් මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ රහීම් කියන්නේ ජීවත් වෙලා තියෙන කාලේ දරුණු කළු මැජික් කරපු කෙනෙක්. එයා හැම වෙලේම යක්ෂයන් එක්ක තමයි ගනුදෙනු කරලා තියෙන්නේ. ඒ නිසා මෙයා මිනිසුන්ට මිනිස් අලු පවා බොන්න දීලා තියෙනවා. එයාගේ පූජාවන් වෙනුවෙන්. කොහොම හරි රහීම් මේ සාහිරට හුඟක් ආදරය කරලා තියෙනවා. ඉතින් මෙයාලා දැනගෙන ඉඳලා තියෙනවා සාහිරට පිළිකාවක් තියෙනවා කියලා. අන්න ඒ නිසා රහීම් කළු මැජික් භාවිතා කරලා යක්ෂයන් එක්ක ගනුදෙනුවකට ඇවිත් තියෙනවා සාහිර සනීප කරගන්න ඕන නිසා. ඉතින් ඒ ගනුදෙනුව නිසා සාහිර් සම්පූර්ණයෙන්ම සනීප වෙලා තියෙනවා. කොහොම හරි මේ ගනුදෙනුව තමයි සාහිර් සනීප කරනවා නම් අස්රව මෙයාලා යක්ෂයන්ට පූජා කරන්න ඕන කියන එක. ඒකට සාහිර් මාරා වගේම සාසත් කැමති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙයාලා අස්රව සිහි නැති කරලා මේ පූජාව කරන්න පටන් අරන් තියෙනවා. ඔයාලට මතක ඇති හේලි මාරට සලකුණක් ඇඳපු කොලයක් ගෙනත් දුන්නා. ඉතින් මේ කොලේ තමයි මේ පූජාවේ ප්‍රධාන අංගය. පූජාව ඉවර වෙන්න කොලේ කපනවත් එක්ක අස්රව මරලා දැම්මොත් විතරයි. අන්න ඒක ආයේ මතක් කරන්න තමයි මේ යක්ෂයන් හේලිගේ අතේ ඒ විදියට කොලේ සලකුණක් ඇඳලා එව්වේ. කොහොම හරි පූජාව ඉවර වෙන්න ඔන්න මෙන්න තමයි තිබිලා තියෙන්නේ. රහීම් කොලේ කපලා දාදි සාෂට තමයි අස්රව මරණ වැඩේ බාර වෙලා තියෙන්නේ. හැබැයි මෙතන වෙලා තියෙන්නේ වෙනම දෙයක්. සාෂා අස්රව මරලා දානව වෙනුවට ඒ වෙලේම රහීම්ට පිහියෙන් නැරලා රහීම්ව මරලා දාලා තියෙන හරියට අවසිහියෙන් වගේ. ඉතින් මේ පූජාව හරියට සම්පූර්ණ වුණේ නෑ වගේම ගනුදෙනුව හරියට ඉවර වුණෙත් නැහැනේ. අන්න ඒකෙන් තියෙන මේ යක්ෂයන් සාහිරව යාලත් එක්ක අරන් ගිහින් තියෙනවා. ඒ නිසා තමයි සාහිර මෙච්චර කාලයක් අතුරුදහන් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ මේ වේදි මාරට හේලිව හම්බ වෙන්න හිටපු නිසා මේ බලපෑම හේලිටත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි හේලි ඇලි දරුවෙක් විදියට ඉපදිලා තියෙන්නේ. තමා සාෂටත් පිස්සු හැදිලා තියෙන්නේ. කොහොම හරි මේ පූජාව දෙවෙනි පාර හරියට කරගන්න ඕන නිසා සිහිය තියෙන කෙනෙක් ඕන නිසා තමයි මේ යක්ෂයෝ හේල ලොකු වෙනකන් බලන් ඉඳලා තියෙන්නේ. මොකද රහීම් නැති නිසා දැන් මේ පූජාව කරන්න වෙන්නේ මාරට වගේම සාෂට. සාෂට පිස්සු හැදුණු නිසා අස්රව මේ පාර මරණ වෙලේ සාෂට කරන්න දෙන්න බෑනේ. ඉතුරු වෙලා තියෙන්නේ හේලි විතරයි. අන්න ඒ නිසා තමයි මේ හැමෝම හේලිට වද දුන්නේ. ඔයා තමයි මේ දේ කරන්න ඕන. ඔයාට තමයි ඒක කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වැඩේ වෙන මොකවත් නෙමේ. අස්රව මරලා දාලා අසම්පූර්ණ තියෙන පූජාව සම්පූර්ණ කරන එක. ඉතින් ඔයාලට මතක ඇතිනේ එබ්රුට වගේම සෙලීම්ටත් එක එක දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි. අස්රව මේ යක්ෂයන්ට බිලි දෙන්න ඕන නිසා තමයි එබ්‍රෝ වගේම සෙලීම්ට කරදර කරලා තියෙන්නේ. එයාලගෙන් අස්රව වෙන් කරලා තියාගන්න ඕන නිසා සෙලීම්ට සහ එබ්රුට යක්ෂයන් කරදර කරලා තියෙන්නේ. කොහොම නමුත් මෙයාලා මේ පූජාව පටන් ගන්නවා. මොකද අර අස්රට විදපු ඉන්ජෙක්ෂන් එක නිසා අස්රට සිහි නැති වෙනවා. අනිත් පැත්තෙන් අර බෝනික්කට වැහිලා ඉන්නේ යක්ෂයන් හේලට කියනවා ඔයාගේ නැන්ද නිසා තමයි ඔයාගේ තාත්තව අරන් ගියේ. ඒකයි ඔයාගේ තාත්තා නැතුව ඔයාට අවුරුදු ගාණක් ජීවත් වෙන්න උනේ කියලා. ඔයාගේ තාත්තා කතා කරයි ඔයත් එක්ක ඔයාගේ නැන්දව මැරුවොත්. ඔයාගේ තාත්තා ඔයා ළඟින් ඉඳීවි ඔයා ඒ දේ කරොත්. ඒ නිසා දැන් ගිහින් ඔයාගේ නැන්දව මරලා දාලා එයාව අපිට දෙන්න. එහෙම කරලා ඔයා අම්මයි තාත්තයි එක සතුටින් ජීවත් වෙන්න කියලා. ඉතින් මාරත් දැන් මේ පූජාව කරන ගමන් ඉන්නේ. ඔන්න ටික වෙලාවකින් පීයක් අරන් මෙතනට එනවා හේලි. හැබැයි හේලි ඉන්නේ හොඳ සීයෙන් නම් නෙමෙයි. එයාත් අස්රව මරන්න තමයි හදන්නේ. හැබැයි මාර මේ සලකුණ තියෙන කොලේ කපන්න හදද්දිම මේ පාරත් වෙන්නේ කවුරුත් නොහිතපු දෙයක්. මොකද හේලි කියන්නේ අස්රට පණ වගේ ආදරය කරන කෙනෙක්. හේලි මාරටත් වඩා අස්රට ආදරය කරනවා. ඒ නිසා ටික වේලාවකට පියවිසිහියට එන්න පුළුවන් වුණ හේලි දෙපාරක් නොහිතාන් මන් මගේ නැන්දට ගොඩක් ආදරේ කියන ගමන් හේලි ගෙනාවු පිහියෙන් එයාගේම බෙල්ලට ඇන ගන්නවා. මේ පාරත් ගනුදෙනුව සම්පූර්ණ වුණ නැති නිසා මේ යක්ෂයන්ට හොඳටම කේන්ති යනවා. ඒක ප්‍රතිඵලයක් හැටියට මාරට
සාෂට වගේම සාහිරටත් එතන මැරෙන්න සිද්ධ වෙනවා. වැඩිහිටියන්ගේ පව්කාර වැඩ නිසා අන්තිමට අසරණ හේරටත් එයාගේ ජීවිතය නිකරුණේ අහිමි වෙලා යනවා. කොහොම නමුත් මේ සිද්ධියෙන් අස්රාගේ ජීවිතයට කිසිම හානියක් වෙන්නේ නැහැ. අස්රා විතරක් එයාගේ පණ බේර ගන්නවා. ඒ නිසා අන්තිමේදී මේ හැමදෙනාම රහීන්ව තැන්පත් කරලා තියෙන සොහොන් කොත ඇතුලේ තැන්පත් කරපු අස්රා අවසන් වතාවට දෙවියන්ගේ නිල්ලනවා මේ අය වෙනුවෙන් සමාව දෙන්න කියලා. එයාලා කරපු වැරදි වලට සමාව දෙන්න කියලා. මොකද මොන වගේ දරුණු වැඩ කළත් මේ ඉන්නේ අස්රාගේ පවුලේ අය නිසා. ඉතින් මිනිස්සු වගේ නෙමේ යක්ෂයන් ප්‍රේතයන් එක ගනුදෙනුවක් කරොත් අනිවාර්යෙන් ඒ අයට සම්පූර්ණ වෙන්න ඕන. නැත්තම් ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්. යක්ෂයන් ප්‍රේතයන් එක ගනුදෙනු කරද්දී පරිස්සමින් ගනුදෙනු කරන්න ඕන. නැත්තම් ගනුදෙනු කරපු හැමෝටම ජීවිතේ මන්දි ගෙවන්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ ෆිල්ම් එකෙන් අපට පැහැදිලි කරන්නේ. ඉතින් අද ගෙනාවු ෆිල්ම් එක කොහොමද? පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් සිකින් අනිත් මූවි ටිකෙන් හමුවෙමු. හැමෝටම ගුඩ් බයි. you